ඉතින් උදේ පාන්දර අපි ආව මාකට් එකේ රවුමක් දාන්න. ඔයාලා දැකලා තියෙනවා මේ මාකට් එක. මේක තමයි සිරිපාද මාකට් එක. ඔන්න ඒ කියන්නේ අපේ පළවෙනි vlog එකෙන් අපි යන්න හදන්නේ සිරිපාදේ. අද උදේ හින්දා පොඩ්ඩක් සෙනග අඩුයි. මම හිතන්නේ තව ටිකක් වෙලා යනකොට සෙනග වැඩි වෙයි. කොහොමත් මේක පශ්චාත් සිරිපාද කාලේ නිසා පශ්චාත් කිව්වට පශ්චාත් සිරිපාද කාලේ ඒක මගේ වචනයක් ගණන් ගන්නවා. ඉතින් මම පොඩ්ඩක් නැතුණා. මෙතන මගෙත් එක තව ටෙක් ආ මේ බඩු උස්සන් ඉන්න ඕනේ හින්දා ටිකක් නැතේ හිටිය. බලන්න අනික් කට්ටිය තාපම අපි ආය යන්න පටන් ගමු. මේ මෙතන මේ ස්පෙෂල් එක මට මෙහෙම view එකක් සෙට් වුණා. මේ මම දැකලා සෝෂල් මීඩියා එකේ කට්ටිය දානවා මේ view එක. කාගෙමත් අයිඩියා එක මරු ලස්සනයි. Getting sprung on. We used to dance the night away, hang out the whole next day, laughing, having fun. දැන් සෑහෙන දුරක් ඇවිල්ලා ඉන්නේ.
So I think almost there, boys. Almost there. Okay, දැන් නම් අපි සෑහෙන දුරක් ආවා. මේ ගානට ආවම ඕගොල්ලෝ බලලා වෙන්නේ. එතකොට මේ ඉන්නේ අපි ඉන්දි කටුකානේ. අන්නව තමයි අපිට සිරිපාදේ පේන්නේ. මාන්සි බඩු ටිකක් මේ හැරෙන් තියලා තියෙන්නේ. අන්න ලෝචන ඉන්නවා. කට්ටියම වහන්සිලා ඉන්නේ. බීමයක් එහෙම ගහලා ෂේප් එකේ අපි ආයෙත් නගින්න පටන් ගන්න ඕනේ. Remember the days we were young, wild and free, basic getting sprung. We used to dance the night away, hang out. මේ අපි දැන් ගොඩක් උඩට ඇහිල්ලා ඉන්නේ. ඉදිකන පාන පාස් කරලා සෑහෙන ගොඩක් උඩට මේ පේන්නේ මහගිරි දඹේ හරි ඉන්නේ. අර පැත්තෙන් මොකයි ජලය පේනවා. මම මේකේ නම දන්නේ. දන්න කෙනෙක් කවුරු ඉන්නවා යටින් කමෙන්ට් එකක් දාන්න. ඔන්නෝ තමයි මහගිරි දඹේ හරියට පේන view එක. දැන් හරි මාන්සි අපි හිමේ කඩේ ඉන්නේ. හිමේ කඩේ කිව්වහම ඔයාලා දන්නවා ඇති මේක තමයි ඔයාලා 60 පැත්තෙන් එනවනම් අන්තිමට හම්බ වෙන කඩේ. උඩමළුවට කිට්ටුම කඩේ තමයි මේක. මේකට කියන්නේ හිමේ කඩේ කියලා. දැන් ඉතින් පොඩි යලට්ටක් දාලා අපි හදන්නේ කී එකක් ගහලා ෂේප් එක ඉදිරි ටිකක් නගලා ගන්න. ඕකේ අපි කොහොමද ගිහිල්ලා සෙට් වෙමු. අපිට මලෝ පේනවා තයුට්ටයි. මම මේ ටික මෙහෙම එක දිගට රෙකෝඩ් කරන්න. දිලිපිටි ගාලා නගිමු. යෝග ටික කමාරුයි. ඉතින් ගන්න දෙන්නේ නැහැ නේ. පල්ලා පේන්නෙත් නෑ. තනිකර මීදුමද එහෙම නැත්නම් වලාකුළුද මොනවද කියන්නේ දන්නේ නෑ. කොහොම හරි සුදු පාටයි. කිසිම දෙයක් පේන්නේ නැත. තයුට්ටයි. අම්මෝ ඔන්න පල්ල පේන විදිය මේ හරි සූම් කරොත් අපිට අර ලේක් එක පේනවා. මේක තමයි අපිට දීපු රූම් එක. මේ තියෙන්නේ හෝල් එක. මේකේ පල්ලේ තමයි ඉතින් කට්ටිය ඉන්නේ. Ini saddan dulu. Ini media nanti dari negara ini. Hai cheese kian සිග්නල් යම් තාක් දුරකට තියෙන අවුලන්නේ. ඕකේ ඔක තමයි මොලේ තත්ත්වය. හැබැයි ඉතින් වැඩි කියන්නේ උඩහට ගිහලා නම් ෆොටෝ ගන්න දෙන්නේ නැත. ෆොටෝ ගන්න වීඩියෝ රෙකෝඩ් කරන්න මොකද බෑ. සෝ ඉතින් ඔයාලට මෙහෙට එන්නම වෙනවා. මේව බලන්න. මොකද බා මාන්සිද? Udah masih. Datang itu nikan ini ya waduh san. Nikan mana kamu? Guys, මම මීට කලින් ඇවිල්ලා තියෙනවා. සිරිපාදේ මේ මට හැම මේක සෙට් කරලා තිබ්බේ නැහැ.
මම උතන ඉතල තියෙනවා උණු වතුර ඕන කෙනෙක්ට කරලා බොන්න පුළුවන්. දැන් අපි මහන්සියෙන් සීතලේ උඩ මළුවට නැගෙන ඇවිල්ලා අන්තිමට මෙහෙම උණු වතුරක් බොද්දි ඒක මාරම සනීපයි. අතරම සෑහෙන ලොකු දෙයක් ඒක. එහෙම උණු වතුර එන්න හදපු එක. ඉතින් guys ඔන්න අපි අද උදේ දාන දීලා ඉවර කරා. මට හොඳටම සෙමරි පොඩ්ඩක් වැඩි වෙලා තියෙන්නේ. උදේ රැකිටලා එළියට ආවම මෙන්න මේ වගේ ලස්සන view එකක් පේන්න ගත්තා. ඉතින් මට හිතුණා මේක වීඩියෝ කරගන්න ඕනේ කියලා. නොම ඔය මාර ලස්සන view එකක් තියෙන්නේ. ඇත්තටම මාර ලස්සනයි. බාණ්ඩ බලාකුළු ටික සඳු මෙන්න මේ පොඩි කන්දක් තියෙන්නේ. මේක මෙන්න මේ කන්දත් හරිය නිකන් සිරිපාදේ වගේ ලස්සනයි. ඒ හැඩේ තියෙන. ඔන්නම තමයි view එක තියෙන්නේ. උදේ නම් ගොඩක් සෙරක හිටියා පාන්දර. දැන් නම් ඉච්චස එකක් නැහැ. දෙමාර සීතලයි. දැන් සීතලකුත් නැහැ. ඉතින් ඔබ තමයි තාත්තේ අපි පහන ගාවට ගිහිල්ලා ෂේප් එක කතා කරමු. ඉතින් guys මේක තමයි අනිත් පැත්ත. ඔයාලට එනදී කන්ටාරයක් දෙනවා. හරි අමුතුයි. අමුතුයි කියන්නේ මාර ලස්සනයි. අමුතු වයිබ් එකක් තියෙන්නේ. view එක නම් සුපර් කියලා වැඩක් නැහැ. ඔයාලත් සිරිපා දෙනවා නම් මෙන්න මේ උදේ තියෙන view එක බලා ගන්න ලෑස්තිලා මෙන්න ඔන්න රෙකමන්ඩ් කරන්නේ ඒක. මොකද මාරම ලස්සනක් තියෙන්නේ view එක. මොකල්ට මේ රෙකෝඩ් කරනකොට වඩා ඇස් දෙකට දැක්කම මේක තේරෙයි. ඒක කියා ගන්න තේරෙන්නේ නැහැ. හරිම ලස්සනයි. අර එහා පැත්තේ කෙලවරක් පේන්නේ නැහැ. මාර නෑදර යනවා. ඇත්තටම හරිම අමුතුයි. මාරම ලස්සනයි. මේ පාරේ තියෙන්නේ දොස් මහේ පාන. මේකට දොස් මහේ පාන කියලා කියන්නේ. සීතල වෙලාවට ඉතින් මාරම වටිනවා මේ පානක් තියෙන එක. ඔන්න කොල්ල ෆොටෝ ගන්නවා. අපිට පේනවා. මෙතන දැන් නම් එච්චර රස්නයක් නැහැ. කලින් උදේ පාන්දරට වගේ නම් කට්ටිය පාන් ටික පත්තු කරලා තිබ්බාම ටිකක් රස්නෙට තියෙනවා. මේ පාරාදී පත්තු කරලා තියෙන මේ වහන්නට කොප්පරා විතරක් දාන්න කියලා ගහලා තියෙනවා. කියන්නේ ඒක අර ගොඩක් වෙලා පත්තු වෙලා තියෙන අද පහනක්. මේක දොස් මහේ පහන තමයි කියන්නේ දිගටම පත්තු වෙලා තියෙන හතපු එක. ඒත් දැන් අර කට්ටිය කියන්නේ මම දන්නේ වැඩි පත්තු කරන එක එන හැමෝම වගේ දොස් මහේ පහන ඉස්සර පත්තු කරන ඒ දැන් ඒක කරන්නේ නැහැ. මම හිතන්නේ කට්ටිය ඒකින්ද වෙන්න ති මේ විදිහට ලොකුවට ප්‍රශ්නයක් දැනෙන්නේ නැති. උදේ පාන්දරට වගේ නම් කට්ටිය ගොඩක් කෙනෙක් හින්දා සෑහෙන ප්‍රශ්නයක් තියෙනවා. මේ ඉතින් හඳුන්වුරු පත්තු කරලා කට්ටිය පඩුකට ගහලා මේ තියෙන විතර හඳුන්වුරු පත්තු කරලා තවත් එකක්. ඉතින් guys දැන් අපි යන්න හදන්නේ කට්ටිය වෙන දිවි බෑග් එකේ තියලා තියෙන්නේ. කට්ටිය ලෑස්ති වෙලා දැන් දේව පූජාව ඉවර වෙලා කට්ටිය පල්ලම් බයින්න යන්නේ. මං යන ගම තව කැලි දෙක තුනක් පෙන්නන්නම් ඔයාලට.
ඉතින් ගයිස් ඔන්න අපි බෑගෙන ඇවිල්ලා දැන් සීත කංකුල ගාවටත් ඇවිල්ලා තින්නේ. තා පොඩ්ඩක් කොහොම බලලා ගිහුවා අපිට සීත කංකුල හුව වෙනවා. අපි තව ටිකක් ඉස්සරහට ගිහලා බලමු කොහොමද තත්ත්වය කියලා. ඔන්න ඉතින් ගයිස් මෙන්න මේකට තමයි සීත කංකුල කියලා කියන්නේ. මෙන්න මේක කොහොම මෙහා පැත්තෙන් ගිහිල්ලා මෙන්න මේව වැටෙනවා. බලන්න මේ වගේ දෙහි කපලා ජරා විසික් කරලා සීත කංකුල කියන එක නාස්ති කරලා තියෙනවා. ඉස්සර නම් මිනිස්සු මේවෙන් නෑවා කියලා කියනවා. හැබැයි දැන් නාන්න පුළුවන් මෙන්න මේ වගේ පීල් එකකින් විතරයි. ඔයාලට මොකද්ද මේ ගැන හිතෙන්නේ කියලා යටින් කමෙන්ට් එකක් දාන්න. මම මගේ පෞද්ගලික මතය කියනවා නම් ඉතින් අපරාධේ. ඔයාලා මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියලා මම ඉතින් මට අහන්න දීන්නේ. එහෙම කරන අයගෙන්. anyway ඔයාලගේ අදහස් ඇති. එක එකට අදහස්. ඉතින් තියන අය යටින් කියාගෙන යන්න. හොඳද නරකද නැත්තම් මේකට මෙහෙම දෙහි කපලා දාලා මේ බලන්න සබංකුල කෑල්ල ඊයමක් තියෙනවා. මේ වගේ ජරාව දාන එක බයිද නැද්ද කියන එක ඉතින් ඔයාලා කියන්න. ඔයාලගේ අදහස කොහොමද කියලා. මම නම් ඉතින් කියන්නේ කෙච්චර හොඳ දෙයක් නම් නෙමෙයි කියලා. හරි එහෙනම් අපි අපේ ගමන ඉස්සරහට යමු. ගිහිල්ලා බලමු තව මොනවද අපිට හම්බෙන්නේ කියලා. let's go. ඔන්න අපි බලන්න ආවා. වලට පේනවා තිබෙන්නේ මෙහෙම අපිට සිරිපාදේ පේනවා. අපි දැන් බලට විල ඉන්නේ. ඔන්න තමයි ඉතින් සෑහෙන පළට ආවා. කකුල් රිදෙනවා. තව ටිකක් ඉස්සරහට යන්නත් තියෙනවා. අපේ කට්ටිය තවම ගේනවා. අපි ඉතින් එමිට ඉස්සරහට යන්න. මේ වගේ කඩවල් තියෙනවා. ඔයාලට ඕන මේ වගේ අකුල් මසස් කරන ඒ වගේ තියෙනවා. එක ජාති ඉතින් නාන ප්‍රකාර කඩවල් සේවාවන් සෑහෙන ගොඩක් තියෙනවා. ඔයාලට තෝරනවා ඇවිල්ලා ඒවා එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. මම මේ කල්පනා කරේ දැන් මේ යන අතරමඟ කන්ද නගිනකොට කන්ද බහිනකොට බඩු උස්සන් යන අය. ඒ කියන්නේ කිලෝ ගණන් වල බඩු. සාමාන්‍යයෙන් මේ වගේ
ගෑස් ටැංකි එහෙම නැත්නම් කඩවල වලට දාන බඩු පිටි ගෝණි ඒ වගේ කිලෝ ගණන් උස්සගෙන මිනිස්සු ඉන්නවා. ඉතින් අපි මෙච්චර අමාරුවෙන් කන්ද නගිනවා නැගලා වහින්නෙත් අමාරු වෙන්න. ඔයාලා ටිකකට හිතලා බලන්න ඒ මිනිස්සු කොච්චර මහන්සි නැද්ද. සමහරවිට ඉතින් කැරක්ටර් මෙහෙම කියන්න පුළුවන්. ඒ මිනිස්සු පුරුදු වෙලා ඒ අර අතිකට මේ වැඩ කරලා ඒ පුරුද්ද එහෙම කියන්න පුළුවන්. මෙහෙමනේ. ඔකේ දෙපැත්තක් තියෙනවා. ඔය විදිහට එක දිගට වඩු ගත්තා හෝ අපි වඩු ගෙනිච්චත් දැනෙන්න ගෙනියන්නේ එකම වරණං කාලයක් ඇත්ත කියලාවත් එම කරා කියලාවත් ඔය කියන වේදනාව අඩු වෙන්නේ නැහැ මම හිතන විදිහට. ඉතින් මම හිතන්නේ ඔයාලත් ඉතින් කල්පනා කරලා බලලා කියන්න ඒ කතාව හරිද වැරදිද මොකද කියලා. යන් බස් එක ළඟට යන් ඉස්සරේ. ඔන්න එහෙනම් ගයිස් ෆයිනලි අපි ආවා පල්ලෙහාට. ඔය ගෙන හිටිලා පල්ලෙහාට වෙලා ඉන්නේ. ඉතින් එහෙනම් අද වීඩියෝ එක ඉවර කරනවා. ඉතින් මගේ පළවෙනි ලෝකේ වීඩියෝ ඔයාලා මේ වීඩියෝ හොඳයි කියලා හිතනවා ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එතකොට මම ඉස්සරහට දාන වීඩියෝ ඔයාලට ආපු ගමන් බලන්න පුළුවන්. මතක කරගන්න බෙල් අයිකන් එක ක්ලික් කරලාම තියන්න. ඕකේ දැන් එහෙනම් අදට වීඩියෝ එක නතර කරනවා. see you bye bye.